නිවේදන කටයුතු announcing පළමු කොටස පූජ්‍ය පක්ෂයෙන් අවසරයි ආරාධිත අමුත්තනි සම්භාවනීය අමුත්තනි ගරු අමාත්‍යතුමනි දයාබර දෙමාපියනි නෝනාවරුනි මහත්තුරුනි කාර්ය මණ්ඩල සමාජිකයනි සහෝදර සහෝදරියනි දරුවනි අනිකුත් පැමිණි සිටින සියලන්ගෙනම අවසරයි. Reverend clergy, invitees, distinguished guests, Honorable Minister, dear parents, ladies and gentlemen, members of the working committee, brothers and sisters, dear children, and all who are present here. න්‍යාය පත්‍රයට අනුව මුලින්ම තිබෙන්නේ ආගම සීකිරීමයි. සියලු දෙනාම නැගී සිට විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන මෙන් ඉල්ලා සිටිනවා. Religious observance is the first item in the agenda. Let us now stand up and pay homage to our religion. මීළඟට යෙදී තියෙන්නේ චාරිත්‍රානුකූලව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාවයි. The next item in the agenda is the traditional lighting of the lamp. මා ගෞරවයෙන් ඉදිරියට පැමිණ පොල්තෙල් පහන් සිලක් දැල්වන මෙන් ආරාධනා කර සිටිනවා ගරු විදුහල්පතිතුමන්ට ගරු ප්‍රධාන ආරාධිත අමුත්තා වන අමාත්‍යතුමන්ට. I kindly invite to the principal and our chief guest, the minister, to do this ritual. මීළඟට පිළිගැනීමේ කතාව පැවැත්වීම සඳහා මා ගෞරවයෙන් මෙම සංවිධානයේ සභාපතිතුමාට වේදිකාවට සපමිනෙන ලෙස ආරාධනා කර සිටිනවා. I now call upon the president of this institute to come to the stage and present his welcome speech. මීළඟට දුප්පත්කම සහ විදේශ රැකියා යන මාතෘකාව යටතේ වන ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ මහාචාර්ය සරත් විතාරණ මහතාට වේදිකාවට පැමිණෙන ලෙසට. I now call upon Mr. Sarath Vitharana, the professor of Sinhala section of Colombo University, to present his speech on poverty and foreign employment.